ඉතින් අපි මේ චැනල් එකේ රිච් ලුක් ඉන්ටීරියර් ඩිසයින් සීරීස් එකේ ගොඩාක් දුරට කතා කරේ ගෙදරට හරියන ඩෙකෝ ෆර්නිචර් තෝරගන්න හැටි සහ ගෙදර ලස්සන කරන ඉන්ටීරියර් ඩිසයින් ටිප්ස්. ඉතින් ඒ ටිප්ස් ගොඩාක් වෙලාවට දීර්ඝ කාලීනව ඔයාගේ නිවස ලස්සන කරන්න භාවිතා කරන්න පුළුවන් ඒවා. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් ටිකක් වෙනස් දෙයක් කතා කරමු. ඒ තමයි ඔයාගේ ගෙදර ඉන්ස්ටන්ට්ලි නැත්තම් ෂණිකව ලස්සන කරගන්නේ කොහොමද කියලා බලමු. මේම හිතන්නකෝ ඔයාගේ ගෙදරට අමුත්තු වගයක් එනවා. ඉතින් ඔයාගේ ගෙදරට ආපු වෙලාවේ එයාලට දැනෙන්නේ හරිම ලස්සන හිත නිවෙන තැනක ඉන්නවා වගේ හැඟීමක්. ඉතින් මේක ගෙදරට එන අයට විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් ගෙදර ඉන්න අයටත් දැනෙන්න ඕනේ ෆීලින් එකක්. ඉතින් මේ ලස්සන ලක්ෂූරියස් රිච් ෆීලිං එක එන්නේ ඔයා ගොඩාක් වියදම් කරලා ගෙදරට ගන්න ෆර්නිචර්, ඩෙකෝ, ආර්ට් පීසස් වගේ දේවල් වලින් විතරක්ම නෙමෙයි. මොකද මනෝවිද්‍යාත්මකව අපිට යම් දෙයක් නැත්තම් තැනක් ගොඩාක් රිච් එලිගන්ට් තැනක් කියලා දැනෙන්න නම් අපි එතන සතුට දනවන හිත නිවෙන පරිසරයක් නිර්මාණය කරන්න ඕනේ හැම ඉන්ද්‍රියකටම. ඒ කියන්නේ අපි දකින දේම විතරක් නෙවෙයි අපිට ඇහෙන දේවල්, නහයට දැනෙන දේවල්, රසය සහ ඇඟට දැනෙන දේවල් විදිහට මුළු ඉන්ද්‍රිය පද්ධතියටම පොදු ප්‍රියජනක එක්ස්පීරියන්ස් එකක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඉතින් අපි පළවෙනියටම කතා කරමු ඔයාගේ ඇසට දකින්න තියෙන දේවල් ගැන. ඉතින් මම කලිනුත් කිව්වා වගේ රිච් ස්පේස් එකක් නිර්මාණය කරනවා කියන්නේ නිකම් මිල අධික ෆර්නිචර් එකතු කරන එකවත් ලස්සන ලයිටිංස් වගේ දේවල් දාන එකම විතරක් නෙවෙයි. අපේ මනසට කාම් දෙයක් දැනෙන්න ඕනේ. ඉතින් මේ ගැන කතා කරද්දී කතා නොකරම බැරි දෙයක් තමයි බයෝෆීලියා ඉෆෙක්ට්. මේ ගැන මම කලිනුත් මගේ channel එකේ කතා කරලා තියෙනවා. බයෝෆීලියා ඉෆෙක්ට් කියන්නේ අපි මිනිස්සු විදිහට පරිණාමය මුල් යුගයේ ඉඳලා එළියේ තියෙන ස්වාභාවික පරිසරයට ඇති ආකර්ෂණය සහ කැමැත්ත. ඉතින් මේ හේතුව නිසාම තමයි අපි ගෙදර ඇතුලේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වගේ දේවල් තිබ්බොත් ඉන්ස්ටන්ට්ලි නැත්තම් ක්ෂණිකවම අපේ මූඩ් එක ඉහළ නංවන්න පුළුවන්. ඉතින් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් නැචරල් මටීරියල්ස් ඒ කියන්නේ වේවැල් කූඩ, මැටි පොත්ස් වල වගේ දේවල් වල දාලා තිබ්බම ඔයාගේ ගෙදරට මෘදු උණුසුම් බවක්, කාම් බවක් වගේම රිච් ලුක් එකකුත් ගේන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාගේ ගෙදර තියෙන අස්වාභාවික මානසික ආතතිය ටිකක් වැඩි කරන දේවල්. ඒ කියන්නේ ටීවී රිමෝට්ස්, චාර්ජර්ස්, වයර්ස්, ෂූස් නැත්නම් ප්ලාස්ටික් ටොයිස් වගේ දේවල් අපිට පෙනෙන මානෙන් අයින් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම අපිට ජීවත් වෙන්න නම් මේ දේවල් අත්‍යවශ්‍යයි. මම කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ස්ටෝර් කරන්න වේවැල් භාජන, ලස්සන වුඩන් බොක්සස් වගේ දේවල් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඔයාගේ ගෙදර ක්ලටර් එක හංගන්න විතරක්ම නෙමෙයි ස්ටයිල් කරන්නත් යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාගේ ගෙදර තියෙන්නේ ස්මාර්ට් ටීවී එකක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ටීවී එක ලස්සන පේන්ටිං එකක් වගේ පෙන්වන්න. ගොඩාක් වෙස්ටර්න් කන්ට්‍රීස් වල ප්‍රසිද්ධ දෙයක් තමයි ෆ්‍රේම් ටීවීස් කියන්නේ. ෆ්‍රේම් ටීවී එකක් කියන්නේ ටීවී බලන්නේ නැති වෙලාවට හරියට බිත්තියේ එල්ලපු පේන්ටිං එකක් වගේ පේන ටීවී එකකට. ඉතින් ගෙදරක තියෙන සුවපහසු වයිබ් එක ටීවී එකේ තියෙන ආටිෆිෂල් අන්නැචුරල් ගතියන් ටිකක් නැති වෙන නිසා තමයි මේ ලී ෆ්‍රේම් එකකින් ෆ්‍රේම් කරපු පේන්ටිං එකක් වගේ පේන ටීවීස් ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන්නේ. ඉතින් ෆ්‍රේම් ටීවී පිටරටවල් වල වුණත් මිලෙන් ටිකක් අධික දෙයක්. ඉතින් ගොඩාක් දෙනෙක් යොමු වෙනවා තමන්ගේ ගෙදර තියෙන ෆ්‍රේම් ටීවී එකක් නොවන ස්මාර්ට් ටීවී එක වුණත් ෆ්‍රේම් ටීවී එකක් වගේ පාවිච්චි කරන්න. ඉතින් මේක කරන්නේ YouTube එකේ තියෙන ෆ්‍රේම් ටීවී ආර්ට් වීඩියෝ එකක් ප්ලේ කරන එකෙන්. මේ වගේ වීඩියෝස් වල තියෙන ඇත්තටම එකම පින්තූරයක්. ඉතින් ඒක වීඩියෝ එකක් වගේ දිගටම ප්ලේ වෙන නිසා පේන්නේ ඇත්තටම ලස්සන පින්තූරයක් වගේ. ඉතින් ටීවී එකේ තියෙන කළු පාට පසුබිමට වඩා අමුත්තු වගේ එන වෙලාවට මේ වගේ දෙයක් කරොත් ඇත්තටම ගෙදරට හොඳ හයි එන්ඩ් වයිබ් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කතා කරමු අපිට ඇහෙන දේවල් ගැන. ඉතින් අපි දන්නවා අපේ පරිසරයේ උස් ශබ්ද ගොඩාක් වැඩි වුණාම අපි ස්ට්‍රෙස් වෙනවා කියලා. මේ නිසාම තමයි අපි හිතන්න පෙළඹෙනවා අපේ පරිසරයේ ශබ්ද නැති වෙන තරමට හොඳයි කියලා. හැබැයි යර්ක්සන් ඩොඩ්සන් මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයේ හැටියට මිනිස්සු ගොඩාක් නිර්මාණශීලී වෙන්නෙත් මිනිස්සුන්ට වඩාත්ම මානසික පහසුවක් දැනෙන්නෙත් මධ්‍යස්ථ මට්ටමේ පරිසර උත්ප්‍රේරණයන් තියෙනකොට. ඒ කියන්නේ
අපි ගොඩාක් ශබ්ද වැඩි තැනක ඉන්න අකමැතියි වගේම අපිට මොනවත් ශබ්දයක් ඇහෙන්නේ නැති පරිසරයකත් දැනෙන්නේ අමුතු තනිකමක්, බයක් වගේ හැඟීමක්. ඉතින් ගෙදරකට ගියාමත් අපිට ඕනෑවට වඩා ශබ්ද වැඩි නම් වගේම කිසිම ශබ්දයක් නැති තැනක නම් අපිට යටිහිතේ පොඩි අපහසුතාවයක් දැනෙනවා. ඉතින් මේ නිසාම තමයි ඔයා ආසාවෙන් යන බුටික් කොෆී ෂොප්ස් වල ගොඩාක් වෙලාවට හරිම සොෆ්ට් මියුසික් ප්ලේ කරලා තියෙන්නේ. මෙහෙම තැනක කෙනෙක්ට දැනෙන ආරාධනාශීලී බව කොහොමත් වැඩි වගේම අපි එතන ආසාවෙන් ගොඩාක් වෙලා ගත කරන්න පෙළඹෙනවා. ඉතින් අපිට පුළුවන් ගෙදරත් මේ වගේම හරිම සොෆ්ට් මියුසික් ප්ලේ කරලා තියන්න කවුරු හරි ගෙදරට එනකොට. ඉතින් මේ මියුසික් තෝරගන්නකොට කාම් සොෆ්ට් මියුසික් තෝරගන්නවා වගේම ඔය අමුත්තු එක්ක කතාබහ කරනකොට ඒ කතාබහට බාධා නොවෙන තරමේ හරිම අඩු ශබ්දයකින් මියුසික් ප්ලේ කරන්නත් ඕනේ. ඉතින් අපි ඊළඟට කතා කරමු නාසයට දැනෙන දේවල්. නැත්තම් සුවඳවල් ගැන. ඉතින් අපි හිතන්නේ නැති වුණත් ගොඩාක් වැදගත් දැනීමක් තමයි සුවඳවල් කියලා කියන්නේ. ඉතින් මනෝවිද්‍යාත්මකව නාසයට දැනෙන දේවල් මොළයෙන් හඳුනා ගන්නා තැනම තමයි මතකයන් ගබඩා කරලා තියෙන්නේ. ඉතින් මේ නිසාම තමයි සමහර සුවඳවල් දැනුනම අපිට අපේ ජීවිතේ පසුගිය පරිච්ඡේද නැත්නම් මතකයන් නැවතත් මතක් වෙන්නේ. ඉතින් ඔයාගේ ගෙදර සුවඳවත් කරන එක ගෙදරට රිච් ෆීලිං එකක් ගන්න නම් ඉතාම වැදගත් දෙයක්. ඉතින් අමුත්තෝ එන වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර ලිපේ නැත්නම් ගෑස් කුකර් එකේ අඩු ගින්දරේ රත් වෙන වතුර භාජනයකට දෙහිලෙලි, දොඩම්ලෙලි, කුරුඳු වගේ ස්වාභාවිකවම සුවඳ දේවල් දාලා තියන්න. ඉතින් ටික වෙලාවක් යනකොට ඔයාගේ මුළු ගෙදරම හරිම සුවඳවත් වෙනවා. ඉතින් මේ විදිහට ඔයාට ඔයාගේ ගෙදර හරිම ආරාධනාශීලී නැවුම් සුවඳක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාට ප්‍රමාණාත්මකව ටිකක් ලොකු ගෙදරක් නම් තියෙන්නේ එසෙන්ෂල් ඔයිල් බර්න එකක් වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එසෙන්ෂල් ඔයිල් බර්න එකක් පාවිච්චි කරනකොට අනිවාර්යෙන්ම ස්වාභාවික ඔයිල්ස් පාවිච්චි කරන්න. හැම වෙලේම ආටිෆිෂල් ෆ්‍රේග්‍රන්සස් භාවිතා කරන්න එපා. මොකද අපේ මනසට ඉක්මනින්ම අස්වාභාවික තීව්‍ර බවෙන් වැඩි ස්මෙල්ස් අඳුරගන්න පුළුවන් වගේම ඒ වගෙන් කාමින් ලක්ෂූරියස් ෆීලිං එකක් නම් එන්නේ නෑ. ඉතින් මේ වෙලාවේ පුංචි මතක් කිරීමක් ඔයා දිගටම මේ වගේ ඉන්ටීරියර් ඩිසයින් ටිප්ස් සම්බන්ධ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට තියෙන ඉන්ටීරියර් ඩිසයින් සම්බන්ධව තියෙන ගැටලු ප්‍රශ්න කමෙන්ට් එකකින් එකතු කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මම ලබන සතියේ මේ වගේම ඉන්ටීරියර් ඩිසයින් සම්බන්ධ වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. Thank you.